හෙලෝ යාළුවනේ මේ ඔයගොල්ලන්ට පේන්නේ විශේෂ බයිසිකලේ මේ විශේෂ තුන ඔන්න දැන් මම අලුතින්ම ගත්ත RGB ස්ට්‍රිප් එක පේනවා. දැන් මල් ළඟ රිමෝට් එක නැහැ. ඒ වුණාට මම මේ ස්ට්‍රිප් එක ගැන පොඩ්ඩක් කියන්න. මම නම් මේක රුපියල් 1000ට ගත්තේ. මේ තියෙන්නේ ඒකේ සර්කිට් එක. සර්කිට් එක මෙන්න මේ තියෙන්නේ ඒකේ රිමෝට් එක කන්ට්‍රෝල් වෙන එක. මේකට මේ මුකුත් කපන්නවත් එහෙම කරන්න යන්න එපා. මේකෙන් තමයි රිමෝට් එක වැඩ කරන්නේ. මේක නැත්තම් රිමෝට් එකේ වැඩ වෙන්නේ නිකන් ඔහෙ යනවා. ඊට පස්සේ මෙන්න මෙතන RGB ස්ට්‍රිප් එකේ තැනයි මෙතනයි මෙහෙම සෙට් කරන්න තියෙනවා. ඒක දැන් සෙට් කරාට පස්සේ තමයි මෙහෙම ලයිට් එකක් එන්නේ. මේ සර්කිට් එකයි ඒ ඔක්කොම ඔයගොල්ලොන්ට මේ 1000ට හම්බෙනවා. ඊට පස්සේ කියන්න තියෙනවා මේ යන්නේ මේ ෆ්ලෑෂ් එක. ෆ්ලෑෂ් කියන්නේ පාට ඔක්කොම යන එක. තව තියෙනවා එක එක තනි පාට දාන්න පුළුවන් එහෙම තියෙනවා. ආයි මේක මීටර් 5 දිගයි. ඔන්න පෙන්නන්න මම එහා පැත්තටත් මේකම දාලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක වැඩ කරන්නේ මේ UPS බැටරි එකකින්. ඒක මම පෙන්නන්නම්. මෙන්න මෙතන 12 වෝල්ට් එක. මේක දැන් මම බයිසිකලේ මෙතෙන්ට ගහලා තියෙන්නේ. මේ තින් ඊට පස්සේ ආය RGB සර්කිට් එකේ ස්ට්‍රිප් එකේ සර්කිට් එක. ඊට පස්සේ ඒ තියෙන්නේ මේ මම ඔය මේ 12 වෝල්ට් පටි වලින් හදපු සර්කිට් එක. ඒක මම ඊළඟ වීඩියෝ එකේදී වන්න. ඒක මම ඒ කියන්නේ තාම ඔක්කොම ගහලා නෑ ඒක. ඊට පස්සේ මේ තියෙන විශේෂ මම හදාගත්ත එක. ඕගොල්ලොන්ට දැන් ඔක ලැමිනේට් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මම මෙහෙම මේ මොනවද කී ටැග් දාගෙන තියෙන්නේ. ආයේ මේ ස්පොයිලරෙත් ලයිට් දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන මගේ ස්පොයිලරේ මග් ගාඩ් එක ළඟ. ඊට පස්සේ මේ තියෙන්නේ මම ආයේ දාගත්ත කී ටැග් එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ පිටිපස්සේ තියෙන ලයිට් එක. මම මේක දැන් ඔන් කරලා වෙන්නනවා. මේක රීචාර්ජබල් එක. චාර්ජරේට ගහලා ඔන්න එන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේක එක පාට. අපි දැන් තව පාටයකට යමු. මේ සුදු මෙහෙම තියෙන එක. ආය මේ තනි සුදු එක. ඒ කියන්නේ මේක තනි සුදුයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් වෙන පාටක් මේ රතු. ආය රතු මෙහෙම. ආය මේ රතු වෙනම මෙහෙම නිකම්ම රතු තියෙනවා. ඒ ලයිට් එකත් මම 300 ගානකට ගත්තේ. මේ ස්පොයිලරේ නම් මම හදාගත්තේ කාඩ්බෝඩ් වලින්. හොඳට කාඩ්බෝඩ් එකතු කරලා හැදුවා. හරිද ගයිස් මේ තියෙන්නේ 9 වෝල්ට් එකක් ඉතින්. ඊට පස්සේ අපි දැන් මෙන්න මේ මම ගත්ත අලුත් ලයිට් එකක් තියෙනවා. දැන් අපි ඒක අලුත් ලයිට් එක දැන් අපි මේක මේ 9 වෝල්ට්ෙන් පත්තු කරලා බලමු. මේ තියෙන ඉතින් ලයිට් එක මේවා තමයි සිස්ටම් මේකේ. දුවන එකයි ඒ ඔක්කොම මේ ලයිට් එකෙන්ම ගන්න පුළුවන්. හරි ඉතින් ඒකත් මම ගත්තේ රුපියල් 500කට. එතකොට ඒක ලොකු එක නා 1000 ගාණක් විතර වෙනවා. හරි ඉතින් මේ තියෙන්නේ මගේ VIP කිට් එක. මම මේක සර්කිට් එක රුපියල් 200 ගානකට අරගෙන මම්මයි හැදුවේ මේක. මේ තියෙන්නේ ඒකේ සිස්ටම් ටික. දෙපැත්තටත් තියෙනවා. හරි ඉතින් මේ තියෙන්නේ මගේ අනිත් ලයිට් එක. දැන් මේක 9 වෝල්ට් එකෙන් දෙකම දෙන්න බැරි හින්දා තමයි මේක ලයිට් එක අඩුවෙන් පේන්නේ. මම අර UPS බැටරිනුත් මේක දීලා ඕගොල්ලොන්ට පෙන්නන්නම්. දැන් 9 වෝල්ට් හින්දා මේ ඔක්කොමටම මේක දෙන්න බෑ. VIP ලයිට් එක. ඒක තියෙන්නේ මෙන්න මෙහෙම ඒකෙත් ස්ටයිල් තියෙන්නේ. හරි ගයිස් ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ තව ඕනේ නම් නැත්තම් මේ වගේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. අනිත් එක කට්ටියට ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලත් අපේ channel එකට එකතු වෙන්න.